ඉස්සුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ ලොකු කුඩා හැමෝම දන්නා ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම ඉසුරු නළුවෙක් විතරක් නෙවෙයි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහටත් කටයුතු කරනවා. කාලෙන් කාලෙට ඉසුරු එක්ක නිලියන් ගණනාවකගේම නම් පට බැඳුනා. ඒ අතරින් අපි හැමෝම දන්න ආදර කතාව තමයි ඉසුරු සහ ජනප්‍රිය නිලි තරින්දි ප්‍රනාන්දුගේ පෙම් පටලැවිල්ල. ඒක ජාඩියයි මෝඩියයි වගේ ඉඳපු එකක් වුණත් ඒක පසුකාලීනව නැවතුණා. ඉසුරු සහ තරින්දිගේ පෙම් හබය ටික කාලයකදී නැතිවෙලා ගියපු හේතුව දන්නේ ඒ අයම තමයි. ඒත් පසුකාලීනව තරින්දි නැවතත් නළුවෙක් සමග ආදර සබඳතාවයක් ගොඩනගා ගත්තත් අපිට ඉසුරු ගැන හරි ආරංචියක් ලැබුණේ නැහැ. හැබැයි දැන් නැවතත් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි පෙම් පටලැවිල්ලක පැටලිලා කියන ආරංචිය කලා ක්ෂේත්‍රය පුරා ලැව් ගින්නක් වගේ පැතිර යමින් තිබෙනවා. ඒ තමයි ඉසුරු සහ දේශානි නිහාරා සමග පෙම් සබඳතාවයක් ඇති කරගෙන කියන ආරංචිය. පසුගියදා හිරු නාලිකාවේ විකාශය වූ කොපි චැට් වැඩසටහනේදී ඉසුරු ගීතයකින් මුළු රටටම දේශානිව හඳුන්වා දීපු ආකාරය අපි දුටුවා. දේශානි කියන්නේ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිනියක්. මේ වන විට ඉසුරු සමග පුවත්පත් කවරවලටත් ඇය පෙනී සිට තිබෙනවා. හිරු නාලිකාවේ කොපි චැට් වැඩසටහන නැරඹූ ප්‍රේක්ෂකයන් ඉසුරුට පවසා තිබුණේ අඩුම තරමේ මේ සබඳතාවය හෝ විවාහයකින් කෙලවර කරගන්නා ලෙසයි. කලා ලෝකයේ මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න කලාතරු TV දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.